අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මිනි ආස්මියක් හදන්නේ කොහොමද කියලා. අපි අවුරුද්දට ලොකුවට හැදුවට ආස්මී හැමෝටම එච්චර ලොකු එකක් කන්න බෑ. ඉතින් අපි කඩලා කෑවොත් ඒක කැතයි. ඒ වගේම තව කෙනෙක් ඒක කන්න කැමති නැහැ. අඩු වියදමකින් ආස්මි ගොඩාක් හදාගන්නත් පුළුවන්. එළවලු ගණන් අඩු කාලෙකදී බණ්ඩක්ක මේ වගේ අරගෙන කපලා ෆ්‍රීසරේට දාලා තියාගන්න. ඉතින් මම මේ ෆ්‍රීසරේට දාගත්ත බණ්ඩක්ක ටිකක් වතුර කෝප භාගයක් දාලා මේ විදිහට නානු එක හදාගත්තා. ඒ වගේම තමයි මම පිටි කොටලා මාසෙකට විතර කලින් ෆ්‍රීසරේට දාගන්නවා. මේ වගේ හීනි පෙනහිරකින් ඔයාලා මේ පිටි ටික දෙතුන් පාරක් හොඳට හලා ගන්න. දැන් ඔයාලා පිටි ටිකට ලුණු චුට්ටක් එකතු කරගන්න. ඒ වගේම මම ගත්ත උකු පොල් කිරි 3 කාලක් ටික ටික එකතු කරන්න. සමහරක් වෙලාවට ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඩෝ එක හදාගෙන ඊට පස්සේ නානු ටික ටික දාලා හොඳට අනා ගන්න. මේ පදමට එනකන් ආස්මි මිශ්‍රණය ඔයා හොඳින් අනා ගන්න. බලන්න දැන් මේ නූල නොකැඩි මේ විදිහට ඇඟිලි වලින් ගත්තාම මිශ්‍රණය වැක්කිරෙන්න ඕන. මිශ්‍රණයේ ඝනකම වැඩි වුණොත් මේ විදිහට ගොඩාක් වෙලා නූලක් වගේ ඇදිලා වැක්කිරෙන්නේ නැහැ. දැන් තෙල් ටික රත් කරගන්න. මම මේ කරන විදිහට ඔයාලා මිශ්‍රණය තෙල් එකට වක් කරන්න ඕනේ. ගොඩාක් රවුමට කරකන්න එපා. මේ ප්‍රමාණයට ගන්න. මොකද අපි හදන්නේ පුංචි ආස්මියක් හින්දා. තෙල් හැන්දට ඔයාට දැනෙනවා නම් චුට්ටක් මේක හයි වෙගෙන එනවා කියලා ඒ වෙලාවෙදී ඔයා මේක නමන්න. කලින් නමන්න එපා. එතකොට මේ වගේ මැද ලොකුවට එන්නේ නැහැ. තෙල් රස්නේ මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. නැත්තම් ඉක්මනට කර වෙනවා. අපි මේක දෙපාරක් බදින්න ඕනේනේ. ඒ නිසා සුදු පාටට තියෙන විදිහට බැදලා ගන්න. මේ විදිහට ඔයාලා ඔක්කොම ආස්මි ටික බැද ගන්න. ආස්මික ගොඩක් පුංචි හින්දා ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ඉක්මනට ලොකු ප්‍රමාණයක් ඔයාට හදාගන්න පුළුවන්. හදාගත්ත ආස්මි ටික තෙල් බේරෙන්න දවස් 2-3ක් තියන්න. අවුරුද්දට සතියකට විතර කලින් ඔයාලට මේ විදිහට ආස්මි හදාගෙන තියාගන්න පුළුවන්. දැන් ආපහු තෙල් ටිකක් රත් වෙන්න තියලා තෙල් බේරුණු ආස්මි ටික නැවත බෙද ගන්න ඕන. මධ්‍යම ප්‍රමාණයේ රස්නේ තියාගන්න. ගොඩාක් රස්නේ වැඩි වුණොත් මේක කළු වෙනවා. දෙවෙනි පාර බදිනකොට ආස්මියේ ප්‍රමාණයත් ටිකක් ලොකු වෙනවා. ඔක්කොම ආස්මි ටික බෙදගත්තට පස්සේ පැයක් විතර තියන්න. ඊට පස්සේ සීනි ටිකක් කැරමල් කරලා මෙන්න මේ විදිහට ඝන පැණියක් හදාගන්න ඕනේ. ආස්මියක උඩට වක් කරගන්න. මම නම් කලරින් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒ නිසා දුඹුරු සීනි අරගෙන මෙන්න මේ විදිහට මම පැණියක උකුවට හදාගත්තා. හදාගත්ත උකු පැණියක උඩින් වක් කරලා ආස්මිය ලස්සනට හදාගන්න. ඉතින් මම මේ කියලා දුන්න පුංචි ආස්මිය ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා.